නීතිය ඉදිරියේ අපි හැමෝම සමානයි කියලා තමයි නීතිය සැලකන්නේ. ඇත්තටම අපි නීතිය ඉදිරියේ හැමෝම සමානයිද? ඉතින් අද අපි කතා කරන්නට යන්නේ විශේෂයෙන්ම සිවිල් නඩුවකදී. ඔය කියන්නේ දැන් සිවිල් නඩුවක් කියන්නේ මොකක්ද කියලා, ඉඩම් නඩුවක්, ඒ වගේම ඩිවෝර්ස් නඩුවක්, ඒ වගේ සිවිල් කාරණා සම්බන්ධ නඩුවකදී පැමිණි පාර්ශවයට වගේම විත්ති පාර්ශවයටත් නීතිය ඉදිරියේ සමාන රැකවරණයක් ලැබෙනවද කියලා. ඉතින් ඔයාලා දන්නවනේ විත්ති පාර්ශවයේ මොකක් හරි හේතුවක් නිසා අධිකරණයකට ගියේ නැත්නම් පැමිණිල්ලට බලය තියනවා විත්ති පාර්ශවයේ නැතිව විත්තියට එරෙහිව නඩුව ඒක පාර්ශවිකව යන්න. ඒ කියන්නේ ඔයා නඩුවක විත්තිකාරයා කියලා හිතන්නකෝ. ඒ වගේ වෙලාවකදී ඔයා උසාවියට ගියේ නැත්නම් එහෙම ඔයා නැතුව ඔයාට එරෙහිව නඩු තීන්දුවක් ලබා දෙන්න අධිකරණයට බලය. ඔයාට විරුද්ධව නඩුව ගියාට පස්සේ ඔයාට මේ නඩුවට ඇතුළත් වෙන්න ඕනි නම් ඔයා කරන්න ඕනි මේ නඩුව ඉවර වෙනකම් බලාගෙන ඉන්න එක. නඩුව ඉවර වුණාට පස්සේ තමයි තීන්දුව ප්‍රකාශය ගොනු කරාට පස්සේ තමයි ඔයාලට පුළුවන් වෙන්නේ නඩුවට ඉදිරිපත් වෙන්න. මේ හේතුව නිසා තමයි එන්න බැරි වුනේ කියලා සාධාරණ හේතුවක් කියලා නඩුවට ඉදිරිපත් වෙන්න. ඉතින් මෙතෙන්දී මේ ක්‍රියාපටිපාටි දිහා බලපුවම පේනවා පැමිණි පාර්ශවයට වඩා විත්ති පාර්ශවයට අඩු රැකවරණයක් මේ අවස්ථාවේදී අධිකරණය ලැබිලා තියෙනවා කියලා. ඉතින් මේ තත්ත්වයේ මගහරින්න තමයි 2024 සිවිල් නඩු විධාන සංග්‍රහයේ සංශෝධනය වෙන්නේ. කලින් බලමු මේ සංශෝධනයට කලින් කොහොමද තිබ්බේ කියලා. ඉතින් කලින් තිබුණේ සිවිල් නඩු විධාන සංග්‍රහයේ 84 85 වගන්තිවල සඳහන් ආකාරයට විත්තිකාරයා නඩුවේ කොයිම අවස්ථාවකදී හරි මුල් අවස්ථාවේදී හරි විභාගයට ගන්න අවස්ථාවේදී හරි කුමන අවස්ථාවකදී අධිකරණය පැමිණියේ නැත්නම් විත්තිකරුට එරෙහිව නඩුව ඉදිරියට යන්න පුළුවන් කියලා තමයි නීතියේ තිබුණේ. හැබැයි පැමිණිකාරයාට එහෙම දෙයක් තිබුණේ නැහැ. විශේෂයෙන් පැමිණිකරුව විභාගීය අවස්ථාවේදී පැමිණියොත් ඒකත් අවස්ථා දෙක තුනක් බලලා තමයි නඩුව නිෂ්ප්‍රභා කරන්නේ. හැබැයි විත්තිය ආවේ නැත්නම් බොහෝ දුරට නඩුව ඒක පාර්ශවිකව ගෙනියනවා. ඉතින් මම මුලදී කිව්ව විදිහටම විත්තිකරුට එරෙහිව නඩුව ඒකපාර්ශ්විකව නියෝගයකට නිකුත් වුණාම ඒ නියෝගය අවලංගු කරන්න නැත්නම් අභාරණය කරන්න කෙලින්ම විත්තිකාරයට හැකියාව තිබුණේ නැහැ. විත්තිකාරයාට සිද්ධ වුණා මේ නඩුව ඉවර වෙනකම් බලාගෙන ඉන්න. නඩුව ඉවර වෙලා තීන්දුව ලැබිලා සති දෙකක් ඇතුළත තමයි විත්තිකාරයාට නැවත නඩුවට ඉදිරිපත් වෙන්නට හැකියාව තිබුණේ. ඒ කියන්නේ නඩුව ඉවර වෙනකම් විත්තිකාරයා නඩුවෙන් එළියට දාලා තමයි තිබුණේ. හදිසියේවත් නඩුවට සහභාගී වීමට බැරි වුණොත් එහෙම. ඉතින් මේක ඇත්තටම කිසියම් අසාධාරණ තත්ත්වයක් කියලා තමයි නීතිවේදීන්ගේ අදහස මතුවුනේ. ඒ නිසා තමයි 2024 අංක 43 දරන සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමේ පනත නිර්මාණය වෙන්නේ. ඉතින් මෙම සංශෝධනය මගින් විත්තිකාරයාට නඩුව ඉවර වෙනකම්ම ඉන්න අවශ්‍ය නැහැ දැන් නඩුවට ඇතුළත් වෙන්න. ඉතින් එයා දැනගත් අවස්ථාවේදීම Tamande විරුද්ධව නඩුව එකපාර්ශ්විකව ගියා කියලා දැනගත් අවස්ථාවේදීම අධිකරණයට ගිහිල්ලා නියෝගයක් ඉල්ලන්න පුළුවන්, අවසරයක් ඉල්ලන්න පුළුවන් Tamande විරුද්ධව ඒකපාර්ශ්විකව කියපු මේ නඩුව අවහරණය කරන්න කියලා. ඒ කියන්නේ මට මේ නඩුවට සහභාගී වෙන්න නැවත ඇතුළත් වෙන්න අවසර දෙන්න කියලා ඉල්ලීමක් කරන්න පුළුවන්. කලින් වගේ නඩුව ඉවරනකන් ඉන්න ඕනේ නැහැ. ඉතින් මෙහිදී 2024 සංශෝධනයේදී උනත් අපිට හිතන අවස්ථාවට ගිහිල්ලා හිතන හේතු කියලා අධිකරණයෙන් අවසර ගන්න බෑ නැවත නඩුවට ඇතුළත් වෙන්න. ඉතින් මෙහිදී සාධාරණ හේතුවක් තියෙන්න ඕනේ. උදාහරණයක් විදිහට සිතාසෙ නොලැබීම, හදිසි ඇතිවෙච්ච රෝගී තත්ත්වයක්, ඒ වගේම පාලනය කරගන්න බැරි හදිසි බාධාවක්. මෙන්න මේ වගේ සාධාරණ හේතුවක් විතරයි අධිකරණය සැලකිල්ලට ගන්නේ. ඉතින් ඒ වගේම තමයි අධිකරණයේ මේ සැලකිල්ලට ගන්නවා මේ විත්තිකාරය ඇත්තටම ආවේ නැත්තේ සාධාරණ හේතුවක් නිසාද, එහෙම නැත්නම් එයාගේ තියෙන නොසැලකිල්ල, උදාසීනකම, අමතක වීම, නඩුව කල් දා ගන්න අරමුණෙන් ආවේ නැද්ද කියන හේතු කාරණා සලකා බලනවා. මෙන්න මේ හේතු නිසා ආවේ නැහැ කියලා අධිකරණයට පෙනී ගියොත් එහෙම නැවත නඩුවට ඇතුළත් වෙන්න අවසර දෙන්නේ නැහැ. අපි අර කලින් කිව්ව විදිහට සාධාරණ හේතුවක් තිබ්බොත් විතරයි නඩුවට ආය ඇතුළත් වෙන්න ඉඩ දෙන්නේ. ඒ නිසා ඔයාලා කවදා හරි අධිකරණයකට සිතාමතා චේතනාන්විතව මේ කියන්නේ මේ කම්මැලිකම නිසා හරි අමතක වීම නිසා හරි නඩු කල්ලා ගන්න නිසා කියන අරමුණෙන් නම් නොගිහින් ඉන්න එපා. මේ ගැන අධිකරණයේ 2025 ජූලි මාසයේදී
කියන්නේ ශිෂ්ටාධිකරණය දුන්න තීන්දුවකදී පැහැදිලිව කියනවා සිවිල් නඩු විධාන සංග්‍රහයේ 86 වගන්තිය අධික ලෙස ලිහිල් කරලා භාවිතා කරන්න බෑ කියලා. ඉතින් මේ 86 වගන්තිය ප්‍රකාරව තමයි නඩුවක් මිස් වෙච්ච කෙනෙක්ට නඩුවකට එන්න බැරි වෙච්ච කෙනෙක්ට නැවත ඇතුළත් වෙන්න අවසර දෙන්නේ මේ 86 වගන්තියේ. ඉතින් මේ සංශෝධනය මගින් මේ 86 වගන්තිය අධික ලෙස ලිහිල් කරලා භාවිතා කරන්න බෑ කියලා අධිකරණය පෙන්වා දෙනවා. එසේ කළහොත් එහෙම නොසලකිල්ලෙන් අධිකරණයට නොපැමිණි අයව මේකෙන් ආරක්ෂා වෙනවා කියලයි අධිකරණය පෙන්වා දෙන්නේ. එහිදී වැඩිදුරටත් අධිකරණය කියනවා මේ 86 වගන්තිය යටතේ 2024 සංශෝධනයේ මගින් සැබෑ අසාධාරණ ලක්ුණායට සාධාරණ අවස්ථාවක් ලබා දීම විතරයි අරමුණු කරලා තියෙන්නේ කියලා. ඇත්තටම අසාධාරණයක් වෙලා තියෙනවා විතරයි මේකෙන් පිළිර ගන්න පුළුවන් කියලායි අධිකරණය පෙන්වා දෙන්නේ. ඉතින් එහෙනම් අදත් නීතිය ගැන දෙයක් ඔයාලා ඉගෙන ගන්න ඇති කියලාම බලාපොරොත්තු වෙනවා. මේ වගේ වීඩියෝස් ටිකටම බලන්න කැමති නම් ඒ වගේම අපිටත් කරන උදව්වක් විදියට අපිව subscribe කරන්න කියලාත් like එකක් කමෙන්ට් එකක් දාන්න කියලාත් ආදරෙන් ඉල්ලනවා. අදට ගිහින් එන්නම්.